එකකින් vlog එකක් ගේන්න හිතුවා. අපි යනවා දන්සල් අන්න අතන මොනවා හරි එකක් පටන් ගන්නවද? යා. අපි යනවා දන්සල් වලට. අපි යන්නේ ෆයින්. අපේ අනිත් group එකේ එනකන් අපි යනවා ෆයින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දවස පටන් ගත්තේ. අපිට උදේම ලැබුණ දන්සලකින් බත් එකක්. අපි ඒකත් කාලා පිටත් වුණා පොඩි ගමනක් යන්න. අපි දැන් කැලණියේ පාස් කරගෙන යන ගමන් ඉන්නේ. අපි අපේ යාළුවෝ එක්ක මීට් වෙන්න ගියා. ඒ අතර අපිට දන්සල් හම්බුණා. අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. හිතුවේ නැති වෙලාවක. ඉතින් අපි අපේ යාළුවවත් බලලා ඊට පස්සේ ගෙදරට ආවා. ඊට පස්සේ ආයෙත් අපි ප්ලෑන් කරපු විදිහටම දන්සල් වලට යන්න හවස් වෙලා ආයෙත් ආවා පාරට. අපි ගෲප් දෙකක් යන්න තමයි ප්ලෑන් කරලා තිබ්බේ. අපි ඊට පස්සේ යන්න දැන් අපි තාම ප්ලෑන් කරලා නැහැ. අර කට්ටිය ආවට පස්සේ මෙතන තියෙන මොනවා දන්සලක්ද කියලා දන්නේවත් නැතුව තමයි මම පොලිමර වෙලා ඉන්නේ. මේ වෙද්දී අපේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස් වෙලා තිබ්බේ. අන්තිමට අපි හිතාගත්ත අපිට පුළුවන් තරම් දුරක් අපි කට්ටිය පයින් යනවා කියලා. ඊට පස්සේ අපි ප්ලෑන් කරපු විදිහටම පයින් ගියා. අපිට ඉන්න අපිට යෝගට් දන්සලා අන්තිම වෙද්දී මමයි මගේ කසිනුයි විතරයි ඉතුරුනේ. අපි දෙන්න හිතාගත්තා අපිට පුළුවන් තරම් දුරක් රෑ වෙනකන් අපි දෙන්න ඇවිදිනවා කියලා. ඊට පස්සේ අපි දෙන්න කොමරි කිලෝමීටර් 8කට 9කට වඩා ගොඩාක් දුර පයින් ඇවිද්දා. හැබැයි ඒක worth. ඒ කියන්නේ එහෙම එක්ස්පීරියන්ස් එකකුත් තියෙන්න ඕනේ කියලා මම හිතනවා තමන්ගේ යාළුවෙක් එක්ක. අපි බත් ගාලා ඩෙසර්ට් වලට අයිස්ක්‍රීම් ගත්තා. අර බල්ලේ පුරනවා ඔකයි. අන්තිමට අපි දෙන්න විතරයි ඉතුරුනේ. අපි දන්සල් වලට ගියා, කෑවා කොහොම හරි. දැන් අපි යනවා ගෙදර. සල්ටි තමයි අපිට හම්බුනේ. අවුලක් නෑ මේ. අපි ගොඩක් දන්සල් තිබ්බා. ඉවර සයිත් එක්ක ඒ දන්සල් කිලෝමීටර් 8කට වඩා පයින් යද්දා. ඔව් අපි කිලෝමීටර් 8කට වඩා පයින් යද්දා. අපි කට්ටිය මේ ගෲප් දෙකක් සෙට් වෙලා මේ යන්න හිතන් හිටියේ මෙහෙම නෙමෙයි. හැබැයි අන්තිමට යන්න උනේ මෙහෙම. අන්තිමට අපි දෙන්න තමයි හැමදාම දෙන්න හිතුවේ. අපි දෙන්න පයින්. අපි කිලෝමීටර් 8කට වඩා අපි ගියා. ඊට පස්සේ ඒ කිලෝමීටර් 8 ඇතුළත අපිට මාර දන්සල් ගොඩක් හම්බුණානේ. ඔව් අපි ඒ කියන්නේ අපිට අපි අයිස්ක්‍රීම් කෑවා. එතකොට ගොඩක් ඒවා තිබ්බා. ඊට පස්සේ ඒ ඔක්කොම හොඳට තිබ්බා. යෝගට්
යෝගට්. සීනි සම්බෝල මාළු පාන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද මෙහෙම හරිම දවසක් සතුටුයි. දුන්න හැමෝටම පිං සිද්ධ වෙන්න ඕනේ. හරිම රසයි ඒවා. මේ ඒද පිස්සුවෙන් හරි ආය බ්ලොග් එකක් ආය දවසක බ්ලොග් එකක් අරගෙන එනකන් අපි එතන ආවා.